අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් 2026 එක්සෑම් එකට තව දින 30ක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ හරියට මාසෙයිනේ. ඒ මාසෙට අදාළව කරන්න ඕන. කොළොන්ගේ පැත්තෙන් කරන්න ඕන ප්ලෑන් එක. එද කටහඬ ටිකක් වෙනස් ඇති. ඒක වැඩි ගණන් ගන්න එපා. මේ දවස්වල තියෙන අර වෛරස් එක හැදිලා තියෙන්නේ. මේ ප්ලෑන් එකේදී ජූලි මාසයේ දවස් 28ක් අරගෙන තියෙනවා. ඒතකොට දවස් 28කට අදාළව තමයි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඒතකොට දැන් ඔක්කොම දොඩංගොඩ බදා ගන්නවා වගේ වඳුරේ දොඩංගොඩ බදා ගන්නවා වගේ ඔක්කොම ටික පාඩම් ටික බදාගෙන දැන් කරගෙන යන්න අමාරුයි. ඒ හින්දා කියන්නේ මේ මාසේ උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. මේ මාසය අනික අපිට කියන්නේ කරන්න ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ශක්තියක් වගේ එකක් හම්බ වෙනවා. ඒක ඇත්තටම හම්බ වෙනවා මේ ඒ කියන්නේ අන්තිම මාසෙ වෙද්දී සමහර වෙලාවට අපි අර වෙනදා සති දවසක් අරගෙන ඒ පාඩමේ කොටසක් පාඩම් කරන්න තමයි. ඒ වුණාට මේ කාලෙදී සමහර වෙලාවට දවසින් පාඩම් දෙකක් විතර එහෙම කවර් කරන්න පුළුවන්. එහෙම කියන්නේ මම බයෝ වලට කලින් දවසේ කියන්නේ කලින් දවස් 3කට කලින් MCQ වලට කියන්නේ අපි ගොඩක් කට්ටිය ගොඩක් ඒ කියන්නේ පාඩම් සිලබස් එකෙන් 100ට 70ක් 80ක් වගේ මම කවර් කරා. ඒ කියන්නේ පාඩම් කරා. ඒ වගේ ශක්තියක්. එහෙම එකක් එනවා. ඒක මේ කාලෙට එන්නේ. ඒකෙන් එන දේත් අපි මේ මාසෙ ප්‍රයෝජනයට ගන්නවා. මම මේ මාසෙට මේ දවස් 28ට ප්‍රායෝගිකව කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් ප්ලෑන් එකක් තමයි මේකෙදි දෙන්නේ. ඒතර මේකෙදි මම මේ දවස් 28ට අරන් දෙන MCQ වලට මොනවද කරන්නේ? essay වලට මොනවද කරන්නේ? ඊළඟට SCQ වලට මොනවද කරන්න කියන ප්ලෑන් එක. එතකොට MCQ ගත්තොත් මම මෙතන දාලා තියෙන එක සතියකට papers දෙකක්. ඔය කරන විදිහක් කියලා දෙන්න. papers දෙකක් ගන්න. කියන්නේ මේ එන සතිය ගත්තොත් 8 ඉඳන් 2019 20 ගන්න. ඊට පස්සේ 21 22. ඊළඟට 23 දෙකක් තියෙනවා. 23 දෙක. ඊට පස්සේ 24 25ම සතිය 4 ඇතුළත ඒ ටික කියන්නේ ටයිම් කරලා කරන්න. ඕක ටයිම් කරලා කරන්න ගියාම මට මුලින් කියන්නේ පැයෙන් කරතයි. ඒ කියන්නේ තියරි දන්නේ නැති ඉන්න. කියන්නේ මට මේ වගේ වෙලාවක ඉන්නවා කියන්නේ තියරි දන්නේ නැත්තා. ඒක සමහර වෙලාවට පැයනක් කරතයක් මේ දන්න ටික විතරයි උත්තර ගන්න. අනිත් ඒවා පුරු උත්තර ගන්න. එහෙම හරි කරන්න කරලා කොහොම හරි මේ ටික පේපර්ස් එක කරන්න. පේපර් එක අරගෙන ටයිම් තියලා කරන්න. අංක ටික දාලා ටයිම් තියලා කරලා හරි වැරදි බලන්න. ඊට පස්සේ ඒකේ මම දැන් මේ වීඩියෝස් වල කරනවා වගේ විවරණයක්. කියන්නේ ලියන්න ඕනේ නැහැ. දැන් ලියන්න වෙලාවක් නැහැ නේ හින්දා. දැන් ගුරුවත් පොතයි රිෆරන්ස් බුක් එකයි ඒ දෙකම පාවිච්චියට අරගෙන අර ප්‍රශ්නෙට අදාළ වටේ තියෙන තියරි ඔක්කොම කවර් කරන්න. කියන්නේ කැමති නම් කටු සටහනක් ගහගන්න. කටු සටහනක් ගහන ගමන් මේ ඒ ටික කවර් කරන ඔක්කොම ඕනේ නැහැ. සමහර ප්‍රශ්න වල හොයාගන්න බැරි වෙයි. ඒ හින්දා ඒ කියන්නේ පුළුවන් ටික ඔක්කොම අර 2019 පේපරේ අපි හිතමු අපි කරා. ඊපස්සේ ලකුණු ගාණක් එනවා. අපි දන්න ප්‍රශ්න ගානකුත් එනවා. නොදන්න ටිකක් තියෙනවනේ. දන්න ටිකෙත් අපි හරියටම තියරි මේ කොටසින් ආයි ප්‍රශ්නයක් කව කරන්න දන්නේ නැත්නම් අර මම මේ වීඩියෝස් වල කරනවා වගේ තියරි ටික කොහමද කටුවට හරි එහෙම සටහනක් ගහගෙන හරි පාඩම් කරන්න ඕන ප්‍රශ්නේ ඇතුලේ. නැත්තම් මේ වෙලාවේ තියරි වීඩියෝස් ගොඩක් ගහගෙන එහෙම කරන්න බෑ. මටත් අන්තිමේදී තියරි වීඩියෝස් එකෙන් තියරි බලන්න වීඩියෝස් ගොඩ ගහලා මම කරේ ඒ ඔක්කොම අතහැරලා මේ වගේ පේපර්ස් තමයි පේපර්ස් කරලා අර විදිහට විවරණය කරපු එක. ඒකෙන් කියන්නේ ලොකු දෙයක් වෙනවා ලකුණු වලට MCQ වල අනිවාර්යයෙන්ම මේකෙන් 30ට වඩා හරියට කර 30ට වඩා MCQ ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක එහෙම කරන්න. ඊට පස්සේ මාත් මේ 2019 ඉඳන් 20 වෙනකන් ඔක්කොම පාඩම් වල බැරි වුණා.
කියන්නේ එන්න පුළුවන් ඔය ප්‍රධාන පාඩම් වල ලකුණු ගොඩක් එන්න පුළුවන් පාඩම් වල 30ක් වගේ හරියන්න මාතෘකා ගණනක් 30කට වැඩි වගේ වෙන්න මේ කවර් කරනවා අර විදියට. දැනටත් ටිකක් කරන්න තියෙන්නේ සත්ත්ව පාලනයේ පාඩමේ ඊළඟට බිම් සැකසීමේ වගේ පාඩම් ටිකක එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එසේ වලට මම දැන් අනුමාන පාඩම් 3ක වගේ මම හිතන්නේ දීලා තියෙන්නේ. ඊටු ටිකෙත් පුළුවන් පාඩම් වල දෙන්න. ඒකට ඒකෙත් එසේ 90ක් විතර මේ ටිකේ කරන්න කියන්නේ එක දිගට නෙමෙයි. දවසට 3ක් ගන්න වගේ කරන් මේ දවස් 30 ඉවර වෙද්දී එසේ 90ක් වගේ ඉවර වෙනෝනේ. එහෙමවත් කරගෙන යන්න. කියන්නේ ඒතකොට ඔයාලා පාඩම් කියන ප්‍රශ්න 8කට හරි 9කට 10කට හරි එහෙම ලෑස්ති වෙලා යන්න. ඔක්කොම ප්‍රශ්න ටිකට මේ වෙලාවේ ලෑස්ති වෙන්න බෑ. කියන්නේ පොඩි පාඩම් වලින් මාතෘකා එහෙමත් කරන්න එසේ වලට. එසේ වලට මම එසේත් වැඩක් කරගෙන යන්න හිතන් ඉන්න බලමු. පුළුවන් වුණොත් මේ මාසේ කරන් යමු. ඊළඟට SCQ ගත්තොත් මම ඒකට කියන්නේ ඔයගොල්ලන්ට මේ වෙලාවේ පාස් පේපර්ස් හරි එහෙම නැත්නම් දැන් පළාත් පේපර්ස් තියෙනවනේ ඒ පළාත් පේපර්ස් හරි දෙකෙන් එකක් අරගෙන පේපර්ස් 7ක් විතර අරගෙන දවසට එක SCQ එක ගන්න කෙනෙක් SCQ ප්‍රශ්න ගන්න කරගෙන SCQ ප්‍රශ්න කරද්දී මේ විදියට කියන්නේ ප්‍රශ්නේ දාන්න කියන්නේ ශ්‍රී ලංකාවේදී දෙකදී ක්‍රියාවට නංවන බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම කියලා ඊට පස්සේ උත්තරේ දාගෙන එහෙම ලිස්ට් එකක් ඒ කියන්නේ පොතක් හරි කොළ ටිකක් හරි එහෙම අදාගෙන යන්න ඒ කරන ප්‍රශ්න ටික මෙතන ගත්තොත් සුළඟමකින් භෝග නිෂ්පාදනය කෙරෙහි ඇති කරන ලබන හිතකර බලපෑම් දෙකක් ඒ වගේ එම් ප්‍රශ්නේ ලියලා උත්තරේ මේ දිග ප්‍රශ්නේ ඕනේ කෙටියෙන් ප්‍රශ්නේ ලියලා උත්තර ලියාගෙන යන්න. එතකොට එසේ එකට කලින් දවසේ ඒ ටික එසේ ටිකයි මේ SCQ ප්‍රශ්න ටිකයි බලාගෙන යන්න පුළුවන්. ඒකට හරියන්නේ මේ විදිහට කරා. මේ ප්ලෑන් එකේදී දවසට ඇක්ටිව් වලට දවසට පැය 4ක් 5ක් වගේ දුන්නාම ඇති. කියන්නේ අනිත් සබ්ජෙක්ට් දෙකක් තියෙනවනේ ඒ හින්දා 4ක් 5ක් නැත්තම් ඔයගොල්ලෝ කරන විදිහට කියන්නේ සමහරු දවසක් මාරගෙන එහෙම කරනවා ඊට වඩා මම හිතන්නේ තව හැමදාම වගේ දවසට 4ක් පැය 4ක් 5ක් ඇක්ටිව් වලට දුන්නොත් හොඳයි. ඊළඟට MCQ වලට එතනින් පැය 3ක් වගේ වෙන් කරන්න 3ක් 2ක් ඊළඟට ගත්තොත් මේ essay වලට පැයක් MCQ වලට අර කර මේ මම කියපු විදිහට පැයක් විදිහට වෙන් කරගන්න. එතකොට අර මං කියපු විදිහට මේ ඒ වැඩ ටික MCQ වලට නම් අර විදිහට කරන්න මේ ටයිම් කරලා ඊට පස්සේ අර විදිහට විවරණය කරන්න. essay වලට අර විදිහට මම අර එක essay එකක් දාලා තියෙනවා කොහොමද කරන්න කියලා මේ ඒ වගේ හැඳින්වීම දාලා ඊට පස්සේ ඒකට එන්න ඕන කරුණු දාලා අර වගේ chart එකක් විදිහට හදාගෙන යන්න. SCQ ටිකත් ඒ විදිහට හදාගත්තාම එතකොට එක්සෑම් එක ලඟ වෙලා එක්සෑම් එකට කලින් දවසේ ඒ විදිහට බලාගෙන යන්න ලේසි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අද පොඩක් අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්න කතා කරන්නේ. හරියට පැහැදිලි නැතුව ඇති සමහර වෙලාවට කතා කරන ඒවා.